කළමනාකරන සේවා නිලධාරී සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සමත් වෙලා අද නවක නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් වන ඔබ සැම ඇමතීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. මුලින්ම ඔබ ඇතුළත් වෙන්නේ සම්ප්‍රදායික රාජ්‍ය සේවයක් වෙනුවෙන් නොවන බව මතක් කරන්න කැමතියි. මෙතෙක් කල අපේ සමාජයේ රාජ්‍ය සේවය පිළිබඳ ආකල්පයක් සමාජගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය අවුරුදු ගණනාව තුළ රාජ්‍ය සේවය කියන්නේ අකාර්යක්ෂමයි, රාජ්‍ය සේවය තුළ වැඩක් කරගන්න බෑ, රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් නෙවෙයි වැඩ කරන්නේ, දූෂිතයි, මෙවැනි ආකල්පයක් තමයි සමාජය තුළ තියෙන්නේ. නමුත් අද ඒක වෙනස් වෙමින් යන දෙයක්, වෙනස් විය යුතු දෙයක්. ඒ පරිවර්තනය වෙමින් පවතින සහ පරිවර්තනය කළ යුතු රාජ්‍ය සේවයකට තමයි ඔබ ඇතුළත් වෙන්නේ. ඒ නිසා මේ කණ්ඩායම සුවිශේෂී. අපිට අවශ්‍ය වෙන්නේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න, ඒ කියන්නේ ජනතාවාදී, ස්වාධීන, කාර්යක්ෂම, ශක්තිමත් රාජ්‍ය සේවයක්. ඔබ දන්නවා 2020 නොවැම්බර් මාසයේ විභාගය පැවැත්වීමට තිබුණත් රාජ්‍ය සේවයේ විවෘත බඳවා ගැනීම සීමා කිරීම නිසා මෙම තරඟ විභාගය අවුරුදු 4කට පසුවයි පවත්වන්න සිද්ධ වුණේ. රාජ්‍ය සේවය තුළ කළමනාකරන සේවා නිලධාරීන් 5000ක පුරප්පාඩු තියෙනවා. මේ විභාගය තිව්වෙත් කළමනාකරන සේවා නිලධාරී සේවයේ පුරප්පාඩු 2223ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය අරගෙන. ඒ අනුව අද නවක නිලධාරීන් 1890ක් රාජ්‍ය සේවයට එකතු වෙන බව මට අද දැනගන්න ලැබුණා. ඒ වගේම මේ බඳවා ගැනීම සිදු කළේ 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ජනානුපාතය අනුව එක් දිස්ත්‍රික්කය සඳහා වෙන් වූ පුරප්පාඩු සංඛ්‍යාවට අනුව ලිඛිත පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන්ගේ කුසලතා අනුපිළිවෙල හරියටම අනුගමනය කරලා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණ පවත්වලා ඊටාම විනිවිද භාවයෙන් යුතුවයි. ඒ කියන්නේ ඔබට සියලුම ක්වොලිෆිකේෂන් සුදුසුකම් තියෙනවා, ස්වාධීනව ඔළුව කෙලින් තියාගෙන ආඩම්බරෙන් මේ සේවයට ඇතුල් වෙන්න, කාගේවත් බලපෑමක් මැදිහත් වීමකින් නෙවෙයි ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඔබේ හැකියාව සහ කුසලතාවය මතමයි. ඒකම ඔබට ලබපු විශාල ජයග්‍රහණයක්. ඒක ඔබේ කාර්ය කරනකොටත් හොඳින් මතක තබා ගන්න. ඒ වගේම ඉතිරි නිලධාරීන් බඳවා ගැනීමටත් මේ වන විට අමාත්‍ය මණ්ඩලය දැන් අනුමැතිය දීලා තියෙන්නේ. සම්ප්‍රදායික රාජ්‍ය සේවය වෙනුවට කාර්යක්ෂම හා ස්වාධීන රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපේ රජය කැපවී කටයුතු කරනවා. විශේෂයෙන් ඩිජිටල්කරණය වූ රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට ඉතා ඉක්මනින් සේවය ලබා දීමටත් ජනතාවට සංවේදී රාජ්‍ය සේවයක් ඇති කිරීමත් අපේ ආණ්ඩුවේ අරමුණයි. අද රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ ආණ්ඩුවේ කිසිදු නියෝජිතයෙක් අනිසි විදියට රාජ්‍ය සේවයට බලපෑම් කරන්න යන්නේ නැහැ. ජනතා නියෝජිතයන් හැටියට අපි ඔබ ඉදිරියට ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න එන්න පුළුවන්. අසාධාරණයට පත්වෙච්ච ගැටලු වලට මුහුණ දෙන ජනතා ප්‍රශ්න අපි ඔබ ඉදිරියට ගේනවා. නමුත් ඔබව පුද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන්, පුද්ගලික කණ්ඩායමක් ශක්තිමත් කිරීම වෙනුවෙන්, අපේ කණ්ඩායමක් වෙනුවෙන් බලපෑම් කරන්න, ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා බලපෑම් කරන්න මට විශ්වාසයි අපේ ආණ්ඩුවේ, අපේ රජයේ කවුරුවත් ඔබට බලපෑමක් කරන්නේ නැති බව. හැබැයි අපිට යම් අවස්ථාවල වාර්තා වෙනවා රජයේ නිලධාරීන් මේ ස්වාධීනත්වය අයුතු ලෙස භාවිතා කරනවා. ස්වාධීනත්වය තියෙනවා කියන්නේ Tamanට ඕන විදියට වැඩ කරන එක නෙවෙයි. මම හිතන්නේ කාලයකට පස්සේ රජයේ සේවකයන්ට දැන් ප්‍රතිපත්ති මාලාවක් අනුව වැඩ කරන්න පුළුවන්.
ජාතික ඉලක්ක ජාතික ප්‍රතිපත්ති මත රටක් හැටියට අපි සිටිය යුතු තැන ගැන පරිකල්පනයක් එක්ක වැඩ කරන්න අවස්ථාව තියෙනවා. එතකොට රජයේ නිලධාරීන් හැටියට ඔබ ඒ ප්‍රතිපත්ති වෙනුවෙනුත් ඒ ඉලක්ක වෙනුවෙනුත් වැඩ කර යුතුයි. ඒ වෙනුවෙන් තමයි මහන්සි විය යුත්තේ. ඒවා යථාර්ථයක් බවට පත් කරගන්නත් ඒ ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔබ බැඳිලා ඉන්නවා. එතකොට ජාතික ප්‍රතිපත්ති කියන්නේ හුදෙක් නිකන් තාක්ෂණික දේවල් විතරක් නෙවෙයි. මෙච්චර මිනිස්සු ගානකට අස්වැසුම දෙනවා, තව කීප දෙන මෙහෙම කරනවා, එහෙම එකක් විතරක් නෙවෙයි. අපේ රටේ මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන පරිවර්තනය ඊට වඩා බැරෑරුම් ඊට වඩා ලොකු දෙයක්. අපේ වැඩ කරන අපි ජීවත් වෙන මෙතෙක් කල අපි අතර තිබ්බ ගනුදෙනුවල ඒ ගුණාත්මක භාවයත් වෙනස් කළ යුතුයි. එතකොට ඒක අපිට ඉලක්ක වලින් තාක්ෂණික කරුණු වලින් ඔබට ඉදිරිපත් කරන්න බෑ. ඒ ආකල්පමය සංස්කෘතික වෙනසත් මේ අපි මේ මොහොතේ යෙදී ඉන්න මේ පරිවර්තනීය මොහොතේ ඒ පරිවර්තනය වෙනුවෙනුත් ඔබ වැඩ කළ යුතුයි. ඒක වෙනුවෙනුත් ඔබ පෙනී සිටිය යුතුයි කියලා මම හිතනවා. වංචාව, දූෂණය, අසාධාරණය රට පුරා අතිශය භයානක විදියට පැතිරී තිබුණ නිසා තමයි අපේ ආණ්ඩුව බලයට පත් වුණේ. ඒ නිසා තව දුරටත් කිසිම සේවාවක අසාධාරණකම්, වංචා, දූෂණ සිදු වෙන්න බෑ. ජනතාවට අනිසි විදියට ජනතාවට වද දෙන්න බෑ රජය සේවය තුලින්. අපි කී දෙනෙක් ඔබ වුණත් ඔබට අත්දැකීම් තියෙනවා ඇති සමහර වෙලාවට රාජ්‍ය නිලධාරීන් ගාවට ආවම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න නැතුව කොච්චර රස්ති අඩු වෙන අවස්ථා අපි දැකලා තියෙනවද කියලා. එහෙම මේ කාමරේ ඉඳන් අනිත් කාමරේට හෝ මේ මේසේ ඉඳන් අනිත් මේසෙට යන්න ඕන ලියුමක් යවා ගන්න කොච්චර වෙහෙසෙන්න ඕනද කියලා. උත්තරයක් ලබා ගන්න වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා දැනගන්න කොච්චර අමාරුද කියලා. සමහරක් තැන්වල එහෙම වෙන්න බෑ. රාජ්‍ය සේවය පවතින ජනතාවගේ ප්‍රශ්න ගැටලු විසඳන්න. ඒවට මැදිහත් වෙන්න. ආණ්ඩුවක් තියෙන්නේත් ඒකට. ආණ්ඩුවයි රාජ්‍ය සේවයයි රාජ්‍ය නිලධාරීනුයි ඒ ඉලක්කය වෙනුවෙන් ඉතාමත්ම කිට්ටුවෙන් එකට වැඩ කරන්න ඕනේ. මිනිස්සුන්ව රස්ති අඩු කරන්න, මිනිස්සුන්ව තැනකට ඇවිල්ලා යනකොට හිත වේදනාවෙන් යනවා නම්, බලාපොරොත්තු කඩ වෙලා යනවා නම්, තරහෙන් යනවා නම් ඒව වළක්වා ගන්නත් අපි මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපි දක්ෂ, අවංක, මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට තව තවත් ශක්තිය ලබා දෙනවා වගේම වංචාව, දූෂණය, ජනතා විරෝධී ලෙස වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවත් රාජ්‍ය නිලධාරීන්ට විතරක් නෙවෙයි රාජ්‍ය තුල ඉන්න කාට වුණත් අපි විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිලෙන්නේ. එවැනි වංචා, දූෂණ, අක්‍රමිකතා සිදුවන අවස්ථාවල අවංක නිලධාරීන් ලෙසත් මහජනතාව ලෙසත් ඊට විරුද්ධ වෙන්න අයිතිය ඔබට තියෙනවා. ඔබ රාජ්‍ය නිලධාරියෙක් වගේම මේ රටේ පුරවැසියෙක්. එහෙමනම් පුරවැසියෙක් හැටියට හරි දේ වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන් මේ රට තිබිය යුතු තැනට ගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනුවෙන්, ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න ඔබට පුරවැසියෙක් හැටියටත් අයිතියක් තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් වෙනුවෙන් ආණ්ඩුව පමණක් නෙවෙයි රජයත්, රජය නියෝජනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන් වන ඔබත් කැපවීමෙන් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ජනතාව වෙනුවෙන් කැපවුණු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් රට තුළ ඇති කිරීමටත් රාජ්‍ය සේවය කියන එක ගෞරවාන්විත, අදූෂිත රටේ ඉන්න දක්ෂම කණ්ඩායම වැඩ කරන තැනක් බවට අපි පත් කරන්න ඕනේ. ඒක අපි පරිවර්තනය කරන්න ඕනේ. දක්ෂම අය ආසාවෙන් වැඩ කරන, සතුටෙන් වැඩ කරන තැනක් බවට අපි මේක පත් කරන්න ඕනේ. ඒ සඳහා ඔබ සියලු දෙනාටම සහභාගී වෙන්නත්, ඒ පරිවර්තනය වෙනුවෙන් කැප වෙන්නත්
පරිවර්තනය වෙනුවෙන් වැඩ කරන්නත් ඔබ සියලුම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් අවුරුදු ගානකට පස්සේ රාජ්‍ය සේවයට බැඳෙන පළවෙනි කණ්ඩායම හැටියට ඔබ සුවිශේෂයි. ඔබ මත විශාල බලාපොරොත්තු රැසක් එක්ක අපි මේ පත්වීම දෙන්නේ. ඒ නව සංස්කෘතියේ නායකත්වය දරන්න පුළුවන් වේවි කියලා ඒ බලාපොරොත්තුවත් එක්ක අපි ඔබට මේ පත්වීම ලබා දෙන්නේ. ඒ සඳහා ඔබට සුබ පතමින් මේ කතාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.